හරි අද අපි කතා කරන්න යන්නේ ඕලෙවල් මැත්ස් වල තියෙන වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන් එක ක්‍රමයක් විදිහටද අපිට තියෙන වර්ග පූර්ණය කියන ක්‍රමේ. එතකොට මේ ක්‍රමේ සාධක නොකැඩෙන වර්ගජ සමීකරණ සඳහා අපිට පාවිච්චි කරගන්න පුළුවන් මේකට සූත්‍රකුත් තියෙනවා මේ සමීකරණ විසඳන්න. නමුත් වර්ග පූර්ණ ක්‍රමේ ඔයාලට ඕනේ වෙන්න පුළුවන් පේපර් එකේදී අපි ඒකින්ද ඒක කතා කරගෙන යමු. හරි. ඒකෙදි වැදගත් වෙන පොඩි කාරණා ටිකක් ඉස්සලා කියලා ඉන්නම් ගානක් හදන්න කලින් ක්‍රමය කියලා දෙන්න කලින් පළවෙනි එක තමයි වර්ගමූලයක් තියෙන එකක් අපි තව පොඩ්ඩක් සුළු කරලා ලියා ගන්න විදිහ. හරි. ඔයාලට තියෙනවා කියමුකෝ මූල 12. ඔයාලට තියෙනවා මූල 12. හරි. එතකොට මේක තව ටිකක් අපි සුළු කරලා ලියා ගනිද්දි මේකේ වර්ගමූලයක් ඇතුලේ, කියන්නේ වර්ග පදයක් ඇතුලේ තියෙන විදිහට අපි හදා ගන්නවා. බලන්න අපි 12 ලිව්වා 4 වරක් 3 කියලා. 12 කියලා ලිව්වා 4 වරක් 3 කියලා ලිව්වා. බලන්න 4 කියන්නේ දෙකේ වර්ගෙනේ නේ. එහෙනම් මෙහෙම එකක් තියෙද්දි අපිට කියන්නේ ගුණිතයක් තියෙද්දි වර්ගමූල වෙන් කරලා ගුණ කරන්න පුළුවන්. නේද? එතකොට වර්ගමූල 4 අපි 2 කියලා අරගෙන 2යි මූල 3 කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන ධන මූල 3 ඍණ මූල 3 ඒ කියන්නේ එන්නේ ඒවට උත්තර ආදේශ කරොත් අපිට වෙනස් උත්තර දෙකක් ගන්නත් පුළුවන් නේ. ඒකත් ඔළුවේ තියාගන්න. ඒකත් ඕනේ වෙනවා. හරි. අන්න ඔය ආකාරයට අපිට ධන උත්තරයකුයි ඍණ උත්තරයකුයි ලියා ගන්න පුළුවන්. හරිම ලේසි. අපි තව එකක් බලමු. හරි. මූල 75. හරි. මූල 75 අපිට ලියන්න පුළුවන් 25 වරක් 3 නේ. 25 වර්ගයක් නේ. හරි. එතකොට මේකෙදිත් අපිට මූල කඩලා ලියන්න පුළුවන් ಗುಣ කිරීමක් හින්දා. හරි. 25 වර්ගමූලය 5යි නේ. මේකෙදිත් අපිට ධන මූල 3 ඍණ මූල 3 අරගෙන උත්තර දෙකක් ලියන්න පුළුවන්. ඔන්න දැන් මම ඔය කියපු සුළු කිරීම ඔයාට ගානකදී සාමාන්‍යයෙන් ඕනෙ වෙන්න පුළුවන්. හරි. මේකෙදි වැදගත් වෙන ඊළඟ කාරණේ. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයාලා දන්නවනේ A ධන B වල සම්පූර්ණ වර්ගය ප්‍රසාරණය කරලා ලියන්න. මෙන්න මේකේ ප්‍රසාරණය ඕගොල්ලෝ දන්නව ඇතිනේ. හරි. අපි ඒක ලියමු. පළමු පදේ වර්ගය. ඊළඟට පද දෙකේ ගුණිතයේ දෙගුණය. A වරක් ධන B ධන AB දෙගුණය 2ක් AB. හරි. තුන්වෙනි පදේ මොකද්ද? දෙවෙනි පදේ වර්ගයනේ. හරි. ඔයාට තේරෙනවා ඔයාට මේ A වර්ගයේ ධන 2ක් AB ධන B වර්ගයේ කියන සම්පූර්ණ ප්‍රකාශනයේ තියෙන තැනකට මෙන්න මේ උඩ කෑල්ල ආදේශ කරන්න පුළුවන් මෙයා වෙනුවට මෙයා. අන්න මෙතන අපි නිර්මාණයලා තියෙන්නේ පූර්ණ වර්ගයක්. හරිද? ඒතර වර්ග පූර්ණය කියලා අපි කරන්නේ පූර්ණ වර්ගයකට අපි යම් කෑල්ලක් ආදේශ කිරීමක් වෙනවා. ඒකින්ද පූර්ණ වර්ග ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉමු. හරි. අපි තව එකක් බලමු. x ධන 1 වර්ගය. මොකද්ද? x වර්ගයේ ධන 2ක් x ධන 1. අන්න ඕක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට x ධන 2 වර්ගය. මොකද? x වර්ගයේ ධන 4ක් x ධන 4. මේවා ඕනේ වෙනවා x ධන 3 වර්ගය. x වර්ගයේ ධන 6ක් x ධන 9. ඊළඟට තව දෙකක් විතර අපි පොඩ්ඩක් ලියමු. x ධන 4 වර්ගෙත් ලියමු. x වර්ගයේ ධන 8ක් x ධන 16. හරි. ඔය ටික සාමාන්‍යයෙන් ඕනේ වෙනවා ගානකදී. x ධන 5 වර්ගය කිව්වොත් x වර්ගයේ ධන 10ක් x ධන 25 නේ.
මෙන්න මේ කෑලි ඕන වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට ගානක සෙට් වෙනවා මෙන්න මේ කෑල්ල. මේක නම් මේ කෑල්ල. අන්න ඒ කෑල්ල උක්ත කරන්න ඕනේ. ඒතර මෙයා රින එක කියලා මේ එහා පැත්තට ගන්නවා වගේ වැඩක් තියෙනවා. අපි ගානේදී බලමු. හරි. මෙන්න මේ ටික පුරුදු වෙන්න, පූර්ණ වර්ග පුරුදු වෙන්න. හරි. ඔන්න ඔය ටික ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි මේකෙදී ඕන වෙන දෙවෙනි කාරණේ. හරි ළමයි. හරි. තුන්වෙනි සීන් එක තමයි මේක ඔයාලා දන්නවා. වර්ගයේ වර්ගමූලය කියද්දි ඔඩක් කට්ටිය කලබල වෙනවනේ. වර්ගයේ වර්ගමූලය කියන්නේ එයාමයි. අන්න ඔය concept එක තමයි තුන්වෙනි එක. හරි. අපි පොඩ්ඩක් බලමුද? සාමාන්‍ය ඒ වර්ගයේ වර්ගමූලය කියලා ලියද්දි හරිද? ඒ වර්ගයේ වර්ගමූලය කියලා ලියද්දි බලන්නකෝ. වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය. දෙකට දෙක කැපුණාම a. හරි. හරි. ඔයාලට ගානේදී හම්බෙන ස්වරූපය කියන්නම්කො මේකේ. ඔයාලට මෙහෙම එකක් හම්බෙනවා. ඔයාලට දෙපැත්තෙම වර්ගමූලය ගන්න වෙනවා ගාන හදද්දි. දෙපැත්ත මොකද්ද කියලා අපි බලමු. ඔන්න එක පැත්තක ඔහොම එකක් සෙට් වෙනවා. සාමාන්‍ය ගානක හම්බුණා කියමු x ධන 4 වර්ගයේ වර්ගමූලය. මොකද්ද? එයාමයි x ධන 4මයි. හරි. තව එකක් බලමු. මෙහෙම නම් ගානකදී හම්බෙන්නේ නැහැ. b ධන c වල වර්ගයේ වර්ගමූලය. එයාමයි b ධන c. හරි. සමහර ඇටිද මේවා පොඩි දේවල් නේ කියලා. නමුත් සමහරට මේවා මිස් කරන අයත් ඉන්නවා. ඒකයි කිව්වේ. වර්ගයේ වර්ගමූලය කියද්දි එයාමයි. මෙන්න මේ දෙවෙනි අවස්ථාව වලට හම්බෙයි ගානන් වලදී. එතකොට වර්ග පූර්ණේ ගානක් හදද්දී ඕනේ වෙන ප්‍රධාන සුළු කිරීම සහ සංකල්ප ටික තමයි. ඒ කියන්නේ ප්‍රධාන සුළු කිරීම වලට අදාළ දේවල් ටික තමයි ওই ටික. අපි ඊළඟ එකේදී ස්ටෙප් බයි ස්ටෙප් මේක කරන්නේ කොහොමද කියලා බලමු. මේ ටික අනිවාර්යයෙන්ම දන්නේ නැති අය නෝට් ඩවුන් කරගන්න පොඩි දේවල් කියලා හිතනවා ඇති. නමුත් සමහර අය මේවා මිස් කරනවා. මේවා ටික ප්‍රැක්ටිස් කරන්න මේවා ගණන් වල එක එක තැන් වල ඕන වෙනවා. හරි. මම ගණන් හදන වීඩියෝ එකේ කියන්නම් කොහොමද මේවා පාවිච්චි වෙන්නේ කියලා. හරි.